Hello guys, ඉතින් welcome to my YouTube channel. ඉතින් ඔන්න දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි set වෙලා ඉන්නේ. ඉතින් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ Burger King ද McDonald's ද හොඳම කියලා. ඉතින් මේ ඒ දෙකෙන් හොඳම taste එක මොකක්ද කියලා බලමු. ඉතින් Burger King එකේ hamburger එකකුයි McDonald's එකේ hamburger එකකුයි දෙකක් ගෙනල්ලා තියෙනවා මම. ඉතින් මේ දෙක open කරලා බලමු. මේක මේ දැන් ආවේ. ඉතින් මේ දෙකේ taste එක කොහොමද කියලා බලමු. අනිත් එක බලමු මේ මේකෙන් මොන එකද වැඩියෙන්ම රහ කියලා අපි ටෙස්ට් කරලා බලමු. මෙයාලා මේ විදිහට පැකින් කරලා දෙනවා. අපි මේ උඩින් අරමු. හරි. ඕපන් කරලා බලමු guys. මේ විදිහට බර්ගර් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට තමයි බර්ගර් එක තියෙන්නේ. කවර් කරලා තියෙන්නේ. ඉතින් මේක බර්ගර් කිං එක ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන බලමු McDonald's එකේ කවර් එක කොහොමද තියෙන්නේ කියලා. මේකත් මේ විදිහට ඕපන් කරගෙන හරි guys. ඉතින් McDonald's එකේ පොඩි මේ වගේ මෙන්න මේ වගේ box එකක තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට වැක් කරලා අවිල්ලා තියෙනවා. අපි මේ දෙකම දැන් ඕපන් කරලා බලමු මොන වගේ විදිහට තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා guys McDonald's එකේ තියෙන බර්ගර් එක මේ විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. ඔයාලට වෙන මෙතන මේ සලාඩ් කොළ තියෙනවා, ඒ වගේම හම් එක තියෙනවා, චීස් දාලා තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. ඔව් ටොමැටෝ තියෙනවා. අපි ඒත් එක්කම බලමු Burger King එකේ බර්ගර් එක. හරි guys, Burger King එකේ බර්ගර් එක මෙහෙම තමයි අවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒකේ තර විදිහටම සලාඩ් කොළ තියෙනවා, චීස් තියෙනවා, ඒ වගේ හම් එක තියෙනවා. අපි මේක මේ ඊගාන උඩින් තියාගමු. හරි. මේ විදිහට තමයි ඉතින් guys බර්ගර්ස් දෙක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේක Burger King එකේ, මේක McDonald's එකේ. ඒත් ඔයාලට පේනවා ඇති මේ දෙක තියෙන විදිහ. සාමාන්‍යයෙන් මෙහෙම බලද්දි නම් ඒ කියන්නේ Burger King එකේ ඒ කියන්නේ මේ බන් එකට වඩා McDonald's එකේ බන් එක ලොකුයි ටිකක්. ඔයාලට ඒක පේනවා ඇති. මේ දෙකම මේක ගත්තේ මම $9කට. ඒ වගේම අරකට $9කට ගත්තේ. මේකේ තිබ්බේ මේකේ Burger King එකේ නම තිබ්බේ Big King කියලා. ඉතින් Big King කියලා තිබ්බට ඉතින් ඔයාලට පේනවා ඇති. මේ ගහන්න තමයි තියෙන්නේ Big King කියලා තිබ්බට. මේකෙත් මොකක් හරි big tasty හරි මොකක් හරි එහෙම නමක් තමයි තිබ්බේ. big salad මොකක් හරි එහෙම තමයි තිබ්බේ. ඉතින් මේ අපි දැන් මේ දෙකේම ටේස්ට් එක බලමු මොන වගේද කියලා. ඉතින් ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්නම්. මේ විදිහට තමයි තියෙන්නේ. මේකෙම මෙච්චර ලොකු මේ බන් එකක් නෙමෙයි මේක ඇත්තටම කිව්වොත්. ඒ ගානට ඇත්තටම කිව්වොත් නම් බර්ගර් එකේ පාඩුයි. ඇත්තටම කිව්වොත්. කාලා බලමු මොන වගේද රහ කියලා. මේක මෙහෙම අතනකො මේ බන් එක මේ පොඩ ඩ්‍රයි ගතියක් තියෙනවා. ටිකක් ඩ්‍රයි ගතියක් වගේ තියෙනවා. අපි ඒත් එක්කම මේ McDonald's එකේ බන් එකක් ටිකක් කාලා බලමු මොන වගේද කියලා. හැබැයි මේක කිව්වොත් අරකින් ප්‍රමාණෙත් එක්ක බලද්දි මේක ලොකුයි ඈ. ඔයාලට වෙනද මේක ලොකුයි. කැලක් කාලා බලමු මේකෙත්. ඇත්තම කියන්න ඕනේ මේ දෙකේ ප්‍රමාණය නෙමේ. මේ දෙකම දැන් මම ටෙස්ට් කරානේ. ප්‍රමාණෙත් එක්ක බලද්දි Mac එක ලොකුයි තමයි. බර්ගර් එක පොඩි. හැබැයි මේකේ දෙකේ රස බලද්දි මේ දෙකේ රසත් එක්ක අපි සංසන්දනය කරලා බලද්දි මේ දෙකෙන් ඇත්තටම ගොත් Burger King එක තමයි රහම. ඒ කියන්නේ මගේ ටේස්ට් එකට අනුව නම් සිරාටම කියන්නේ Burger King එකේ තමයි රහ. ඉතින් McDonald's එකෙත් වරදක් නැහැ. හැබැයි අරක ඊට වඩා රහයි කියලා මගේ ටේස්ට් එක තියෙනවා. තේරෙනවා. ඉතින් මේ මොනවා වුණත් මේ Burger King එකේ ඒ කියන්නේ මෙයාලා පිළිවෙලට දීලා තියෙන අතරම ගොත් මේක මේ ග්ලාස් එකෙන් හදලා දීලා දෙනවා. මේක ඔය ඕනට ඔය පාට මෙහිට පැට් කෑලි විසික් වෙන්න දාලා එහෙම අරක මෙයා කරලා තියන්නේ. ඉතින් guys next video එකකින් ආයෙ අපි හම්බෙමු.
ඊළඟට මොනාද මම රිවිව් කරන්න ඕන කියලා මොන වගේ කෑමක් රිවිව් කරන්න ඕන කියලා යට මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් ඒක බලලා රිවිව් කරනවා. ඉතින් මේක මගේ සෙකන්ඩ් වීඩියෝ එක. අඩුපාඩු ඇති ගණන් ගන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි සුපිරියටම හදාගමු. ඒ වැරදි අඩුපාඩු ඔක්කොම හදලා සුපිරි වීඩියෝ එකක් කරමු. ඉතින් මේ අනිවාර්යෙන් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඊළඟට මම මොනවද රිවිව් කරන්න ඕනේ කියලා. එහෙනම් guys next වීඩියෝ එක අපි හම්බෙමු. එතකම් මම ගිහින් එන්න. bye bye.